සුබ දවසක් යාළුවනේ. අද අපේ මතක පොතට අපි අලුත්ම විදිහේ අත්දැකීමක් එකතු කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි ගිය ගමනේ සම්පූර්ණ විස්තරය බලන්න නම් අපේ වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක රැඳී ඉන්නකෝ. අපි උදේම අපේ ගමන ආරම්භ කරන ස්ථානයට ආවා. මේ කොහෙද කියලා ඔයාලා දන්නවනේ. මේ ඉන්නේ අපේ ගමන් සගයා. මෙයා දැන් පිටත් වෙන්නයි හදන්නේ. අපි අතුරට ගිහින්ම කතා කරමුකෝ. ඔන්න අපි දෙන්න අපි වෙන් කරගත්ත ආසනවල වාඩි වුණා. අපි දැන් මේ ගමන් කරන දුම්රියේ ඔයාලත් සංචාරය කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලට වැදගත් වෙයි කියලා හිතන කරුණු කීපයක් ඔයාලට දැනගන්න දැන් මම කියන්නම්. මේ දුම්රිය කොළඹ කොටුව ස්ටේෂන් එකෙන් උදෑසන 7ට තමයි පිටත් වෙන්නේ. මේ දුම්රිය කොළඹ කොටුව සිට මානුවර දක්වා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක්. මේක ගම්පහ, පේරාදෙණිය, සරසවිය යන මහනුවර යන දුම්රිය ස්ථානවල පමණයි නවත්තන්නේ. මේකේ ගමන් කරන්න පුළුවන් කලින් ආසන වෙන් කරගත්ත අයට පමණක් වීම විශේෂ කාරණයක්. කෝච්චි ගමනේ සුන්දරත්වය විඳින වාඩි වෙලාම ගිහින් බෑනේ. ඉතින් අපි දෙන්නත් පොඩක් එළියට ආවා. බලන්න කොච්චර වේගෙන් යනවද කියලා. ඔන්න දැන් වෙලාව උදේ 8:26යි. මේ වෙද්දී අපි පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ තමයි මේ පව් කරන්නේ. මේ තියෙන්නේ අපි ගමන් කරන දුම්රිය අපට පේන විදිහ. අපේ ගමනේදී බිංගේවල්, තියෑලි, දොළපාරවල් ඒ විතරක් නෙමෙයි පන්සල් එහෙම ගොඩක් හම්බ වුණා. අපි පරිසරයේ සුන්දරත්වය වින්දා වගේම ඔයාලට ටිකක් නිදහසේ මේ සුන්දරත්වය විඳින්නකෝ. අපි දැන් මේ ළඟා වෙන්නේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට. ප්‍රසිද්ධ මීයන් ඇල්ල බලන්න ඔයාලා යන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලා මෙතනින් තමයි බහින්න ඕනේ. දැන් වෙලාව උදේ 9ක් පහු වෙලා. ඒ වුණාට බලන්නකෝ තාම මීදුම තියෙන තරම්.
පරිසරයේ අපි විඳ සුන්දරත්වය නම් වචන වලින් කියලා නිම කරන්න බැරි තරම් යාළුවනේ. ඔන්න ඉතින් දැන් අපි හිමීට මේ පහු කරන්නේ කඩුගන්නාව නගරය. අපිට මේ දැන් දිස් වෙන්නේ කඩුගන්නාව නගරයේ පිහිටලා තියෙන ඩෝසන් කුළුණ. ඔන්න අපි දැන් කඩුගන්නාව ස්ටේෂන් එකත් පහු කරන ගමන් ඉන්නේ. මට නම් මෙහෙම යන්න බය හිතුණා. ඒත් ඉතින් මෙයා නම් චණ්ඩිය වගේ කියා. මේ පේරාදෙණිය පාලම පහු කරගෙන අපි ළඟා වෙන්නේ සරසවි උයන ස්ටේෂන් එකට. දැන් ඉතින් බහින්නත් කිට්ටු නිසා පොඩ්ඩක් නුවර සිරිනරඹන ගමන් පොඩි වීඩියෝ එකකුත් ගත්තා. අපි නුවර ස්ටේෂන් එකෙන් බැහැලා දළදා මාලිගාවට යන්න පිටත් වුණා. ඉතින් දළදා මාලිගාවට ආපු ගමනේ මල් පහන් පූජා කරලා බුදුන් වැඳලා සේරම ඉවර වෙලා පොඩි ප්‍රාර්ථනාවක් කරලා පඳුරකුත් ගැට ගැහුවා. අපි ඉතින් මාලිගාවේ ටිකක් වෙලා ඉඳලා ආපහු යන ගමන් ඉන්නේ. ඒ යන ගමන් කැන්ඩි සිටි සෙන්ටර් එකට ගිහින් පොඩි shopping පාරකුත් දැම්මා. අපි ඉතින් මේ පාර ට්‍රේන් එකේ ආව නිසා වැඩි වෙලාවක් ගත කරන්න උනේ නැහැ. ආයෙමත් ස්ටේෂන් එකට යන්න ඉක්මනින් ආවා. අපි ස්ටේෂන් එකට එනකොටත් අපේ ට්‍රේන් එක ඇවිදිලා තිබුණේ. ඉතින් අපි දැන් නුවරින් පිටත් වෙන්නයි හදන්නේ. ළඟදිම මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු යාළුවනේ. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. ඔයාලට සුබ දවසක්.